ඕනෑම දෙයක පැවැත්මත් වර්ධනයක් රඳා පවත්නේ එය තමන්ගේ ආරම්භක ස්ප්‍රීතුවත් එක්ක ඒකාත්මික වුණොත් විතරමයි. අද ශුද්ධ සභාව ශුද්ධාත්ම ආගමනයේ මංගල්‍යය එමත් නැත්තං ශුද්ධ සභාවේ උපන් මංගල්‍යය සමරණ දවසයි. ශුද්ධ ජුවම්තුමාගේ සුවිශේෂය තුළ දිග හැරෙන්නේ ජේසුන් වහන්සේ තමන්ගේ උත්ථානයෙන් අනතුරුව උන්වහන්සේගේ ශ්‍රාවකයන් වෙතට මොන වගේ ශ්‍රාවකයන්ද ඒ අවස්ථාවේදී සිටියේ බය වෙලා තැතිගැන්විලා තමන්ට මඟ පෙන්නුව තමන්ට ශක්තියක් වෙච්ච තමන්ගේ ජීවිතය ස්ප්‍රීතුව නැති වෙච්ච ශ්‍රාවක පිරිසක් ලෙස ඔවුන් තුළ තිබුණේ ඉච්ඡා බංගත්වයයි ඔවුන් තුළ තිබුණේ බලාපොරොත්තු රහිතකමයි එයින් වෙතට වෙන ජේසුන් වහන්සේ පවසන්නේ ඔබට සාමය වේවා කියලායි. මොකද තමන්ගේ ස්ප්‍රීතුව නැති වුණාම මිනිස්සු තුළ ඇති වෙන්නේ කලබලයක්. තමන්ගේ ජීවිත තුළ ඇති වෙන්නේ පැටලි සහගත කමක්. එතන සාමයක් නෑ. ජේසුන් වහන්සේ යලිත් ඒ ස්ප්‍රීතුව අරගෙන ඇවිල්ලා කියනවා ඔබට සාමයයි ඇති වේවා. උන්ගේ හිත පිනා යනවා. ඔවුන්ට බලාපොරොත්තුවක් ඇති වෙනවා. යලිත් ස්පිරිතුවක් ඇති වෙනවා. ඒ ජේසුන් වහන්සේව යලිත් දැකීම තුළ. ජේසුන් වහන්සේන් පසු ඔවුන්ට කියනවා දේව තාත්තා මාව එව්ව වගේම මාව එව්වේ මොකද මම උන්වහන්සේත් එක්ක හිටපු නිසා මම උන්වහන්සේව දැනගෙන සිටිය නිසා උන්වහන්සේගේ හද ගැස්ම උන්වහන්සේගේ මනසේ රැඳිච්ච දෙය මම දැනගෙන සිටිය නිසා මම උන්වහන්සේ වෙතින් මේ ලෝකෙට පැමිණියම මම දන්නවා උන්වහන්සේගේ දෙයයි මම කළ යුත්තේ මගේ තුලින් එහෙනම් මේ ලෝකෙ තුල ජනිත වූයේ ඒ දේව තාත්තගේ ස්ප්‍රීතුවයි කියන දෙය ජේසුස් වහන්සේ කියනවා. ඒව කියලා ජේසුස් වහන්සේ තවදුරටත් ඔවුන්ට කියන දේ තමයි දැන් මම ඔබව යවමි. ඔබ මාත් එක්ක හිටියා. ඔබ මාගේ ස්ප්‍රීතුවෙන් සන්නද්ධ වුණා. ඔබ මං කරපු දේවල් දැක්කා. ඔබ මගේ ධර්මදූත සේවාවේ කොටස්කාරයන් වුණා. දැන් ඔබ මගෙන් ඉගෙන ගත්ත දේ මගේ ස්ප්‍රීතුවෙන් අයිති කරගත්ත දේ අනිත් මිනිසුන්ට ගෙනියලා දෙන්න. ඒ දෙන්නේ මොනවටද? ඔවුන් සමහරවිට පව් නිසා කැඩිලා බිඳිලා සාමේ නැති වෙලා ඉද්දී ඔවුන්ට කියන්න ඔබට ගැලවීමක් තියෙනවා. ඔබට සමාවක් තියෙනවා. ඒක ඔබ අත්දැකලා තිබ්බ දෙය ඔබ ඔවුන්ට දැන් දෙන්න කියලා ජේසුස් වහන්සේ ඔවුන්ට පවසනවා. ඒත්තකම ජේසුස් වහන්සේ කියනවා මම ගියායින් පසුව පැමිණෙන ශුද්ධාත්මයන් වහන්සේව ලබා ගන්න. ඒ ශුද්ධාත්මයන් වහන්සේව ලබා ගත්තම ඔබ උන්වහන්සේ තුල සන්නද්ධ වෙලා සාමය අත්දැක්ක සමාව අත්දැක්ක ජනතාවක් ලෙස අනිත් අයට සමාව දෙන්නට ඔවුන් තුල සමාව ඇති කරන්නට උත්සාහ කරන්නට කියලා. අපේ ආදර සහෝදර සහෝදරියනි අදට නියමිත පවුලේ කීම තුල අපොස්තුලන්ට ලියූ ක්‍රියාපොතේ සඳහන් වෙන්නේ මේ කතන්දරේ ඉතිරි කොටසයි මතු සම්බන්ධ වූ කොටසයි. එතකොට අපිට පෙන්නනවා ජේසුස් වහන්සේ ගිහිල්ලා අසරණ වෙච්ච ස්පිරිතුව නැති වෙච්ච උන්වහන්සේගේ ශ්‍රාවකයන් වෙතට ශුද්ධාත්මයන් වහන්සේ වැඩම කරලා ඒ වැඩම කිරීම තුළ සිද්ධ වුණේ කුමක්ද කියන දේ. ජීවිතේ ඉච්ඡා බංගත්වයක් තුළ හිටපු බලාපොරොත්තු රහිතව හිටපු ඒ ශ්‍රාවකයන් ශුද්ධාත්මයන්ගේ අනුවන වුණාට පස්සේ බය නැතුව දොරවල් අරගෙන එළියට ගිහිල්ලා දේශනා කරනවා ඒ මරා දැමූ ජේසුස් වහන්සේ ගැනම. ඔවුන් පවසන දෙය ඔවුන්ගේම දෙයක් නොවේ හුදෙක්ම ඒක ශුද්ධාත්මයන්ගේ දෙයක් කියලා සහතික වෙන්නේ ඔවුන් යාඥා කරපු දේ ඔවුන් දේශනා කරපු දෙය මේ විවිධ පළාත් වලින් පැමිණි විවිධ භාෂා කරපු ජනතාවට ඔවුන්ගේම භාෂාවලින් ඇහිීම සම්බන්ධයෙන් එහෙනම් අපේ දුර්බල මනුෂ්‍ය ජීවිත දැනහන්සේට පවරලා දෙද්දී මේ මැටියෙන් දූවිල්ලෙන් හදපු ජීවිතවලට ශුද්ධාත්ම හුස්ම දැනහන්සේ දුන්නා වගේම අපිත් එයින් පිරෙද්දී අපි තුලත් අමුතු ප්‍රබෝධයක් නව ජීවනයක් ඇති වෙනවා. එහෙනම් පව් සමා කරගෙන පාපී ජීවිතේ මිදිලා අපිත් අපේ ජීවිත ස්වාමින් වහන්සේගෙන් පුරවගමු. එතකොට අපි තුල ක්‍රියාත්මක වෙන ශුද්ධාත්මයන් වහන්සේ අනිත්‍යගේ ජීවිත ස්පර්ශ කරાવી. ඔබ සැමද ජේසුස් පිටයි.